වහන්සේ ආසන්නව තමයි ඉන්නේ. මේ තිස්ස විහාරයේ සෑහෙන ගැටලු තියෙනවා. ඉතින් කොහොමද යාළුවනේ සුබ දවසක් ඕගොල්ලන්ට. ඉතින් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට මම බොහොම ආදරෙන් පිළිගන්නවා. මම ඉතින් අද ආවේ යාපනයේ මේ දවස්වල තියෙන ගැටලුවක් ගැන. ඇත්තටම දකුණු යට යාපනයේ සම්බන්ධයෙන් තියෙන ගැටලුවක් ගැන ඔයගොල්ලොත් එක්ක පොඩි වීඩියෝ එකක් කරන්න. මම හිතන්නේ මගේ යාළුවෝ හැමෝම දන්නවා යාපනයේ කංකසන්තුරේ තියෙන තිස්ස විහාරය ගැන. මේ දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ එක එක ප්‍රචාර යනවා තිස්ස විහාරය ඩෝසර කරා කියලා, තිස්ස විහාරය විනාශ කරා කියලා. ඉතින් ඒ තිස්ස විහාරය ඇත්ත නැත්ත ගැන දැනගන්න මම අද හිතුවා ඔයගොල්ලොත් එක්ක තිස්ස විහාරයට යන්න. අපි අද තිස්ස විහාර පැත්තේ ගිහිල්ලා මොකක්ද මේ කතාවේ ඇත්ත නැත්ත කියලා හොයලා බලමු. ඉතින් දිගටම මගේ වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න. ඒ වගේම ස්කිප් නොකර දිගටම බලන්න කියලා ඉල්ලා සිටිනවා. මගේ channel එක subscribe කරලා නැත්නම් sub එකක් දාගෙන යන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි තිස්ස විහාර පැත්තේ ගිහින් බලමු. යාපනයේ කංකසන්තුරේ මාර්ගයේ චුන්නාගම් පසු කර කිලෝමීටර් 10ක් පමණ ගිය විට තිස්ස විහාරයට ළඟා ගිය හැකියි. කංකසන්තුරේ වලිකාම මුතුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තෙජ්ජඩ්ඩි දකුණ ග්‍රාම නිලධාරී වසමෙහි තිස්ස විහාරය පිහිටා තිබේ. මහින්දාගමනයෙන් පසු ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනරුදයක් ඇති කිරීමට දේවානම්පිය තිස්ස රජු මූලිකත්වය ගත්තා. එතුමා නාගදිවයිනේ එනම් වත්මන් යාපනයේ විහාරස්ථාන 3ක් කර වූ බවත් ඒ විහාරස්ථාන 3න් එකක් ලෙස මෙම තිස්ස විහාරය සලකන බවත් මහා වංශයේ සඳහන් වෙනවා. දැනට මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරන ගින්තොට නන්දාරාම ස්වාමීන් වහන්සේ මෙම ස්ථානයේ දියුණුව උදෙසා සෑහෙන වෙහෙස මහන්සියක් ගන්නවා. ඒ වගේම පොලිසිය සහ හමුදාව මෙම විහාරයට ආරක්ෂාව සපයනවා. මේ තියෙන තිස්ස විහාරේ දැන් ඔන්න කට්ටිය කිව්ව තිස්ස විහාරේ ඩෝසර කරලා තියෙනවා කියලා. ඒකට ඔයගොල්ලන්ට පේනව නේද? තාම ලස්සනට ඒ රාජමානු බැබෙලා මේ තිස්ස විහාරේ. ඒ හින්දා කියන්න තියෙන ඉතින් මිනිස්සු කියන එක එක කතා වලට හැවටෙන්නේ නැතුව යාපනයට ඇවිල්ලා මේ තිස්ස විහාරය වැඳ පුදා ගන්න කියලා. දැන් මම මේ තිස්ස විහාරේ බෝධින් වහන්සේ ආසන්නව තමයි ඉන්නේ. මේ තිස්ස විහාරයේ සෑහෙන ගැටලු තියෙනවා. ඒ කියන්නේ මේ බෝධින් වහන්සේ බෝධි ප්‍රකාරය ප්‍රතිසංස්කරණය කරන්න තියෙනවා. ඊට අමතරව විදුලි බිල සම්බන්ධයෙන් මේ පන්සලේ ස්වාමීන් වහන්සේ අපට පැවසුවා විදුලි බිල ගැනීම සම්බන්ධයෙන් ගැටලු පවතිනවා. ඒනට ඒක කොහොමද කරගෙන යනවා කියලා. ඉතින් මිනිස්සුන්ට කියන්න තියෙන්නේ දකුණේ ඉඳන් බොරුවට බය වෙන්නේ නැතුව මේ වගේ තැන් වලට ඇවිල්ලා මේ අපේ බෞද්ධ උරුමයන් තියෙන මේ ස්ථානයට ඇවිල්ලා මෙතන ඇත්ත තත්ත්වය දැක බලාගෙන මේ තියෙන අඩුපාඩු මොනවට සකස් කරගන්න උදව් කරන්න කියලා මම බොහොම ගෞරවණීයව ඉල්ලා සිටින්නේ. නැතුව මේ දේශපාලන වාසිතකා රීච් ගන්න මිනිස්සු කියන බොරු කතාව රැවටෙන්නේ නැතුව මේ වගේ තැන් වලට ඇවිල්ලා ඇත්ත තත්ත්වය දැක බලා ගන්න කියලා තමයි මම බොහොම කරුණාවෙන් ඕගොල්ලන් ඉල්ලා සිටින්නේ. දැන් වෙලාව හවස 7ට ආසන්නයි. අපි තාමත් මේ තිස්ස විහාරේ ඉන්නේ. තිස්ස විහාරේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ අපට කිව්වා කිසිම ගැටලුවක් නැහැ තිස්ස විහාරේ. මේ ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගෙන් පවා කිසි ගැටලුවක් නැහැ. කාලෙන් කාලට Facebook එකේ එක මිනිස්සු බොරු ප්‍රචාරයවලා තමයි මේ තිස්ස විහාර සම්බන්ධ අනියත දෙයක් මිනිසුන් අතර ඇති කරන්නේ. මිනිස්සු මොනවා කිව්වත් හරිම සාමකාමී වටපිටාවක් තමයි මේ තිස්ස විහාර භූමිය අපට දකින්න ලැබෙන්නේ.
මං හිතන්නේ ඕගොල්ලන්ට මගේ වීඩියෝ එක නිසා ඇත්ත වශයෙන්ම මේ තිස්ස විහාරයේ යන ගැටලුවක් නැහැ. මේ සමාජ මාධ්‍ය වලින් තමයි මිනිස්සු බොරු බිල්ලන් නවන්න කියලා අදහසක් එන්න ඇති කියලා හිතනවා. ඒ නිසා සෝෂල් මීඩියා වල යන වීඩියෝ පෝස්ට් දැකලා බොරුවට කලබල වෙන්නේ නැතුව යාපනයට ඇවිල්ලා මේ තිස්ස විහාරයේ ඇත්ත තත්ත්වය දැනගෙන තිස්ස විහාරයට කරන්න පුළුවන් උදව්වක් කරලා තිස්ස විහාරයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. යාළුවනේ මේ වෙනකම් ඕගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ගිහින් එන්න සුබ දවසක්. ජය වේවා ඔයගොල්ලන්ට.